අපිට ඉතින් දැන් අද නම් කතා කරලා තියෙන්නේ මොකක්ද? දැන් කතා නොකර කතා කරලා වැඩකුත් නැහැ. කතා කරන්න වෙන ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න බන්ධනාගාර කේස් එකනේ. කොයි පැත්තටද මේ පෙරලෙන්න යන්නේ? බන්ධනාගාර කේස් එක. දැන් මට ඇත්තට එහෙම පොඩි අඩුපාඩුවකුත් තියෙනවා වගේ නේද? කවුද මේකට අණ දුන්නේ? ඇයි අවියාවුද මේ මිනිස්සු අතට ගියේ කොහොමද? එතකොට මේ මිනිස්සු කියන කතාව බොරුද? දැන් මේවනේ ඒ කට්ටිය කියන්නේ කැම දෙන්න ගිය අයට ගහන්න කියලානේ. දැන් එහෙම සිද්ධියක් නෙවෙයි වෙලා තියෙන්නේ නේ බන්ධනාගාරේ. ඒ කට්ටිය හිර කරලා යන්න නොදී කැම දෙන්න ගියයි ඒ වගේ තරජන කරන මිනිසුන්ට. එතකොට අවි ආවුද අර හෙල්මට් එහෙම ගියා කියන්නේ මේ මිනිස්සු අරගෙන ඇතුළට ගියා තින්නේ නිකන් ගිහලා නෑනේ. යුද්ධයට ගිය විදියට ගිහලා තින්නේ ඒකනේ අර මිනිස්සු මේවා කරලා තින්නේ. මම කියන්නේ කවදාකවත් හිරකාරයෝ හරි කියලා. හිරකාරයා වෙන්න ඕන. මමත් ඕක ඉඳලා තියෙනවා. තේරෙනවද? හිරකාරයා වෙන්න ඕන. පොලිසිය වැරදි වලටත් හිරේ යනවා. ඇත්ත වැරදි වලටත් හිරේ යනවා. හරිද? ඒවට බලන්න දැන් මේ සිද්ධිය. දැන් ඒතකොට මේකේ ඇත්තටම ඇමතිතුමාවත් ආරක්ෂක අමාත්‍යාංශයවත් දන්නේ නැද්ද මෙච්චර සිද්ධියක් පැය 24ක්ම තිබිලා තියෙන එළිය නිදලා තියෙන හිරකාරයෝට. මේ කට්ටිය ඇතුළට දාන වහක නිදලා තියෙන වතුර එහෙම දෙන්නේ නැතුව. මට පේන හැටියට. දැන් මේ මාධ්‍ය වලින් යන තාකච්ඡා තුළ මේක සාධාරණ කරන්න බෑ කොයි පැත්තටද අපිට. පව් ඉතින් මිනිස්සුත් පව් නෙවෙයි. ඉතින් වැඩක් කරනකොට පිළිවෙලක් නැතිකම තියෙන්නේ. එකෙන්ම වැඩ කරනකොට පිළිවෙලක් නැහැ. කවුරුත්ම දන්නේ නැහැ මේ දෙක වෙච්ච දේ මොකද්ද කියලා. ඒකයි. අඩුම ගානේ බන්ධනාගාරේ නිලධාරිතුමාවත් දන්නේ නැහැ. ඒකනේ. බන්ධනාගාර නිලධාරිතුමාත් දන්නේ නැතුව ඒකනේ. ඇතුළට එච්චර සෙනඟ කියන දන 50කටක් දාපුවාම පිට ගෙනාලා තියෙන පිට පෙහරක බලකාය ගෙනත් දාලා තින්නේ. ඒ කියන්නේ බන්ධනාගාර සුද්ධ කරන බලකාය. ඒ වෙලාවේ ආමියක බැස්සනවා ආමියකට ඔහොම ගහන්නේ කවදාකවත් හිරකාරයෙක්වත් ආමියකට ගහන්නේ නැහැ. ආමියක බැස්සවනම් උච්චර ඩේන්ජර් බව දන්න ආමියක බැස්සවනම් කවදාකවත් දැන් STF එකට වඩා ආදරේ ආමියකට. ඕනම යුද්ධයක් නිම ගන්න පුළුවන් ආමියක් ඉන්නේ ශ්‍රී ලංකාවේ. බලන්න ඔයාලත් හිතලා මේකට කියන්න මොකද්ද මේකේ වැරද්ද අපේද වැරද්ද කායද වැරද්ද කියලා.